යෙස්පේටයි දේවාශිර්වාදයෙන් පිරුණු සුන්දර උදෑසනක්. සුවය සතර සමාදානයෙන් පිරුණු ලස්සන දවසකට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන් ඔබ සැමට ආසිරි. යහපත් දෙවියන් වහන්සේ යහපත් දවසක් උන්වහන්සේ දීලා තිනවා. උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමු. අද දවසේත් උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින් ස්තුති ගෞරව මහිමේ දෙමුද. අද දේව වචනේ නම් හොසියා 3:5 මෙන්න මෙලෙස කියනවා. පසුව ඊශ්‍රායල් පුත්‍රයන් හැරි තමුන්ගේ දෙවියන් ස්වාමින් වහන්සේද තමුන්ගේ රජ වූ දාවිද්ද සොයා මතු දවස්වලදී බයින් යුක්තව ස්වාමින් වහන්සේ වෙතට උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය. ආමේන්. ජීවමාන දෙවියන් වහන්සේ මේ ජීවනයේ වචනය නිසා ස්තුති කරනවා ස්වාමිනේ. මේ වචනයෙන් අපව ශක්තිමත් කරන්න මඟ පෙන්වන්න ස්වාමිනේ. මේ අවසාන කාලයේදී ඔසවා ගැනීමට ඔබගේ ඒමට සූදානම් වෙන්න අපද සූදානම් වෙමු. අන් අයද සූදානම් කරන්න ඔබ වහන්සේ මඟ පෙන්වන්න. ප්‍රඥාව දෙන්න, එළිදරව් දෙන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ දෑතට බාර කරමින් කැප කරනවා. අද දවසේ කතා කරන්න මේ වචනේ තුලින් ස්වාමිනේ. සියල්ල ඔබට බාර කරමින් කැප කරන්නේ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමේන් ආමේන්. මෙතන කතා කරනවා අවසාන කාලයේදී දෙවියන් වහන්සේව සොයාගෙන උන්වහන්සේගේ යහපත්කම, ඒ වගේම දාවිත් වැනි රජෙක් දාවිත්ව සොයාගෙන, ඒ කියන්නේ දාවිත් කියන්නේ හොඳ රජ කෙනෙක්. ඔහු මීට පෙර හිටියෙත් නෑ, අද ඉන්නෙත් නෑ, මතු ඉන්න යන්නෙත් නෑ. ඒ තරම් ඔහු යහපත් මේ පාලකයෙක්. ඉතින් ඔහුව සොයාගෙන එනවා එවැනි රජෙක්. ඉතින් මේ දේව වචනය තුල අපට කතා කරන්නේ අවසාන කාලයේදී වෙන දේවල්. එහෙනම් අවසාන කාලය ගැන කතා කරද්දී අප අවසාන කාලය ගැන උගන්වන්නට නම් මට බෑ. නමුත් අවසාන කාලය ගැන උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින් කතා කරන්න පුළුවන්. අවසානයේට වෙන්නේ සබාව ඔසවා ගැනීම. එහෙනම් මේ සබාව ගැන පොඩ්ඩක් කතා කරමු. සබාව කියන්නේ මොකටද? සබාව තියෙන්නේ මොකටද? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේක ආගමික ස්ථානයක්. අර අනිත් තැන් වගේ ඔය තියෙනවනේ පල්ලි පන්සල් කෝවිල ඔය වගේ ඒ වගේ ආගමික ස්ථානයක්. අපි ක්‍රිස්තියානිකාරයන් හැටියට එතෙන්ට එන්න ඕන, නමස්කාර කරන්න ඕනේ. ඉතින් ඒ තුලින් අපිට මේ විවාහයක් පවත්වනකොට ඒ විවාහය පවත්වලා දෙන්න දේවදාසයා ඉන්නවා. මරණයක් වෙනකොට ඒකට අවශ්‍ය දේවල්. ඉතින් මේ අර අනිත් ආගමික ස්ථාන වගේ කියලා හිතාගෙන ඉන්නවා නෑ. එතන අපි වරද්දගෙන තියෙන්නේ. මේ දේ තියෙන්නේ මොකටද? මේ සබාව තියෙන්නේ කොයි කාලෙ වෙනකන්ද? කවද වෙනකන්ද? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම අපිට හරි දේ පිළිගන්න මේ තේරුම් යනවා. මේ සබාව කියන දේ තියෙන්නේ ඔසවා ගැනීම වෙනකම් විතරයි. ඊට පස්සේ සභාවල් නෑ. සභාවල් තියන්න පුළුවන්. සමහරු සභාවල් කරාගෙන ඉදි ඒව ගැන කතා කරන්න ඕනේ. ඒවා අපිට වැඩකුත් නෑ. නමුත් අපිව ඔසව ගන්නකම් පමණයි මේ සභාවල් තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් එක එක තනතුරු දරාගෙන බලලෝභිකම්ෙන් මුදල් හම්බ කරගෙන ලොයෙකුත් දේවල් කරගෙන ඉන්නවා මේ සභාව සදාකාලිකම තියාගන්න නෑ. ඉතින් අපි මේ සමහර අය සභාවට එන්නේ ආශිර්වාදය ලබන්න, සුවය ලබන්න, එහෙනම් යක්ෂ බලවේග මොන හරි තියෙනවා නම් ඒවයි නිදහස් වෙන්න, රැකියාවක් ලබා ගන්නට, මේ වැනි දේවල්. මේක ඇත්තටම මේ සභාවක් කියන්නේ රැකියාවල් දැන තැනක්වත් සුවය මේ හැමදේම ලැබෙනවා. නමුත් මේ සභාව තියෙන්නේ ඒවට නෙමෙයි. ඒක වරද්ද ගන්න ඕනද? මොකද දැන් ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවා, ඔවුන්ට හොඳ රැකියාවල් තියෙනවා, ඔවුන් ධනවත්, ඔවුන්ට මුදල් තියෙනවා, හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒවා මේ සභාවට ඇවිල්ලා නෙමෙයි කරගත්තේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ සභාව තියෙන්නේ මොකටද? සභාව ඇවිල්ලා ගරාජ් එකක් වගේ. සභාව තියෙන්නේ පවෙන් පිරුණු, දුර්වල වුණු, කලකිරුණු මේ හැමෝම මේ පාපේ මිනිස්සුන්ව හරි මාර්ගයට හදලා අර ගරාජ් එක වාහනේ හදනවා වගේ හදලා දේව රාජ්‍යයට දෙවියන් වහන්සේගේ දෑතට බාර දෙන්න. නමුත් අපි සභාවට එන ප්‍රධාන දේ අමතක කරලා, හරියට උදාහරණයකට අපි කඩේකට යනවා. අපි දැන් නම් ඔය එක එක කෑමනේ, මම එක එක කෑම ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කියමු අර රයිස් ඇන්ඩ් කරි කියලා තියෙන ඒවනේ අපි
සාමාන්‍යයෙන් ජාතික ආහාරය නේද? කෑම ගත්තාම ඒකට විවිධ දේවල් හම්බ වෙනවා. කෑම එකක් ඉල්ලපුවම අපි කියමු අපිට දෙන්න චිකන් කෑම එකක් රයිට් චිකන් කෑම එකක් දෙනකොට අපි කියන්නේ ඒකට පපඩ මුද්දෙන්ට ඒකට මොනාද එළවලු දෙන්ට ඒකට මැල්ලුමත් දෙන්ට ඒවා කියන්නේ නැහැ. අපි කෑම එක විතරයි ඉල්ලන්නේ. එතකොට කෑම එක දෙනකොට අර ටික ඔක්කොම අපිට හම්බ වෙනවා. හරිද? වතුර එක පවා ඒගොල්ලන් ගෙනත් දෙනවා. නමුත් අපි ගිහිල්ලා මොනවද දැන් සභාවට යන්නේ මොකටද? සභාවක් තියෙන්නේ අපිව ඔසවා ගැනීම සදාකාල ජීවනයේ ස්වර්ගයට යන එක. ඒක තමයි මේන් කෝස් එක නේද? දැන් කෑම එක ඉල්ලපුවම අපේ බත් එක තමයි ප්‍රධාන දේ නේද? බත් එක තමයි ප්‍රධාන ආහාරය. ඊට පස්සේ අර අමතර දේවල් හම්බ වෙනවා. ඒ වගේ අපේ ප්‍රධාන දේට අපි කරගන්නවා නම් ප්‍රධාන දේ ලබා ගන්නකොට අනිත් ඒවා අනිවාර්යෙන් ඒවා ලැබෙනවා. ඒවා වෙනම ඉල්ලන්න ඕනේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අපි මේ ගිහිල්ලා නෑ අපිට මේ මැල්ලුමකුයි වෑංජනයකුයි දෙන්න කියනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මොකද සභාවට ගිහිල්ලා අපිට ආශිර්වාද විතරයි ඕනේ. අපිට සුවය විතරයි ඕනේ. අපි මේවා වලින් නිදහස් වෙන්න විතරයි ඕනේ. නෑ. ඒක වෙනයි. ඒක වෙනයි මේක වෙනයි. එතකොට ඒව හැමදේම හම්බෙන උන්වහන්සේ කියනවනේ දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම හොයන්න ওই ටික දෙනවා කියලා. ඉතින් උන්වහන්සේ කියලා තියෙද්දි අපි බත් එක පැත්තකින් තියලා අපි එළවලු ඉල්ලගෙන ඉන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සබාවක් තියෙන්නේ සදාකාල ජීවන මාර්ගය පෙන්වන සහ අපේ වැරදි හදලා හරි මාර්ගයට යවන එක. ඉතින් සභාවට යනකොට අපි තේරුම් ගන්න ඕනේ අනේ මේ අර ගරාජ් එකට යනවා වගේ අනේ මේ ගරාජ් එකේ තියෙන්නම කැඩිච්ච වාහනනේ මොකද කියලා. ඔව් ගරාජ් එකේ තියෙන්නේ කැඩිච්ච වාහන තමයි. එතකොට ෂෝරූම් එක සේල් වල තමයි තියෙන අලුත් ඒවා. සේල් එක තියෙන්නේ අපේ ස්වර්ගේ. එහෙනම් ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරමුද? ජීවමාන දෙවියන්දුනේ ඔබ වහන්සේගේ වචනේ නිසා අනේක වරයක් ස්තුති. ස්වාමිනේ ආඥා කරනවා දවසන සියලු දෙනා ඔබගේ සුරකී දෑතට බාර කරනවා. සෑම රැකියාවම සෑම පෞල් ජීවිතයක්ම සෑම ආත්මික ජීවිතයක්ම දේව සේවයක්ම ඔබට බාර කරමින් කැප කරන්නේ. එකම ගැලුම් කරුණාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමෙන් ආමෙන්. ඔබ සැමට සුන්දර දවසක්. ඔබ කවුරු වුණත් යේසුස් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. ජේසුස් පිටයි.